හමුදා මෙහෙයුම් ගත්තොත් නායක හමුදා විසින් සිදු කරන ලබන විශේෂ මුදවා ගැනීම මෙහෙයුමකදී අපි ඔබ සියලු දෙනාම දන්නවා ඊයේ නාවික හමුදාව විසින් යුද හමුදාවේ සහායත් ඇතිව කලාඔය ප්‍රදේශයේ වහලයක සිරවී සිටි 68 දෙනෙක් මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා ඊයේ රාත්‍රියේ. ඒක ඊයේ මුළු රාත්‍රියේම පැවතුණා. ඒ පැවතිලා අද උදේ වෙනකොට අවශ්‍ය තැන් වලින් මුදවාගෙන අවශ්‍ය ස්ථානයෙන් මුදවාගෙන ඒගොල්ලන්ව රෝහල් කරා රැගෙන යාමත් සිදු වෙමින් පවතිනවා. මෙවැනි දිවයිනේ නාවික හමුදාව දිවයිනම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආපදා කණ්ඩායම 141ක් සූදානම් කරලා තියෙනවා. ඊයේ දිනේදී වන විට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 79ක් ආපදා මෙහෙයුම් කටයුතු සඳහා ස්ථානගත කර තිබෙනවා. අයිබෝන් දිවයිනට බලපෑ ඇති අයහපත් කාලිංග තත්ත්වයේ පීඩාව කාලිංග තත්ත්වයෙන් පීඩාවට පත්වුවන් මුදවා ගැනීමේ සහ ආරක්ෂිත ස්ථාන යොමු කිරීමේ මෙහෙයුම් තවදුරටත් ත්‍රිවිධ හමුදාව මගින් සිදු කරනු ලබනවා. දැනට යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ එම ආපදා තත්ත්වයට පත්වුවන් ගලවා ගැනීමේ මෙහෙයුමේදී දැනට කරගෙන යන තත්ත්වයන් මම ඔබට පැහැදිලි කරන්නම්. ආරක්ෂක සේනා මූලස්ථානයේ මධ්‍යම කියලා ගත්තම මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල බටපිරිස් අපි 12700ක් පමණ යොදවලා තියෙනවා. ඒකෙන් දැනට පුද්ගලයන් 424ක් පමණ මුදවාගෙන තියෙනවා. ආරක්ෂක සේනා මූලස්ථානයේ නැගෙනහිර ගත්තම පොළොන්නරුව, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුදා බටපිරිස් 3580ක් ඩිප්ලොයි කරලා ඒ 73 දෙනෙක් අපි බේරාගෙන තියෙනවා. ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර ඒරියා එක ගත්තම කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, කෑගල්ල, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට යුද හමුදා සමාජිකයන් 2960ක් ස්ථානගත කිරීමෙන් සහ ඩිප්ලොයි කරලා 124 දෙනෙක් අපි බේරාගෙන තියෙනවා. සහ ආරක්ෂක සේනා මූලස්ථානය වවුනියාව මගින් මුලතිව්, වවුනියාව, මන්නාරම, අනුරාධපුර යන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුදා බටපිරිස් 3100ක් ස්ථානගත කිරීමෙන් ඔවුන් 530 දෙනෙක් මේ වෙනකොට ජීවිත අවදානම් වලින් බේරාගෙන තියෙනවා. එතකොට සම්පූර්ණ එකතුව ගත්තොත් යුද හමුදා බටපිරිස් 22400ක් පමණ අපි ස්ථානගත කිරීමෙන් ජීවිත 1151ක් මේ වෙනකොට ආරක්ෂක ස්ථාන වෙත
ගෙනවිත් තියෙනවා. මෙවට යුද හමුදාවේ මේ සමහර ස්ථානවල යුද හමුදාවේ බඩ පිරිස් නැවත ස්ථානගත කිරීමක් සිදු කරලා තියෙනවා. මාර්ග අවහිරතා ක්ලියර් කරමින් යනවා බඩ පිරිස්. ඊට අමතරව වැව්වැමි සකස් කිරීම සහ ගම් ඉවුරු සකස් කිරීම මගින් ආපදා තත්ත්වය මැඩපවත්වා ගන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම ඉදිරියේදී බස්නාහිර පළාතේ ඇතිවිය හැකි කැලණි ගඟ ආශ්‍රිතව ජලගැල්ම ඇතිවිය හැකි විශ්වාසය තබා ගනිමින් අපි යුද හමුදා බටහිරිස් 7900ක් දැන්ට ස්ථානගත කරලා තියෙනවා ඒ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා. ඉතින් ඒ සඳහා හමුදාව නිරන්තරයෙන්ම මහ ජනතාව වෙනුවෙන් රාජකාරී කිරීම සඳහා සෑදී සිටිනවා. බස්නාහිර පළාතේ පමණක් මෙම රාජකාරීන් සඳහා යුනිකෝන් සහ බෆල් රථ 18කුත් WMZ එහෙම නැත්නම් BTR රථ 26කුත් සහ බෝට්ටු එන්ජින් සමග බෝට්ටු 30කුත් දැන්ට සූදානම් කරගෙන තියෙනවා මෙම ආපදා තත්ත්වයට මුහුණ දීමට බස්නාහිර පළාතේ පමණක්. ඊට අමතරව මේ වෙන විට දිවයිනේ දිස්ත්‍රික්ක 25ම තුල ආසන්න වශයෙන් 3,73,300ක් පමණ ප්‍රමාණයක් අවතැන්ව සිටිනවා. ඒ අවතැන්ව සිටින ප්‍රමාණයට සේෆ්ටි සෙන්ටර්ස් 488ක් මේ වෙන විට ස්ථානගත කරලා තියෙනවා. එහෙම නැත්නම් සූදානම් කරලා තියෙනවා ඒ අවතැන්නුවන් සඳහා. ඒ සඳහා පවුල් 13690ක් එහෙම නැත්නම් පුද්ගලයන් වශයෙන් ගත්තොත් 43925ක් වෙනුවෙන් සාහන සැලසීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ අවතැන්නුවන් සඳහා ආහාර පිසීම යුද හමුදාව විසින් ස්ථාන 14ක පමණ බාර අරන් තියෙනවා. යුද හමුදාව විසින් කරන්න අනිත් ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කරනවා. නාවික හමුදා මෙහෙයුම් ගත්තොත් නාවික හමුදා විසින් සිදු කරන ලබන විශේෂ මුදවා ගැනීම මෙහෙයුමකදී අපි ඔබ සියලු දෙනාම දන්නවා ඊයේ නාවික හමුදාව විසින් යුද හමුදාවේ සහායත් ඇතිව කලාඔය ප්‍රදේශයේ වහලයක සිරවී සිටි 68 දෙනෙක් මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා ඊයේ රාත්‍රියේ. ඒක ඊයේ මුළු රාත්‍රියේම පැවතුණා. ඒ පැවතිලා අද උදේ වෙනකොට අවශ්‍ය තැන් වලින් මුදවාගෙන අවශ්‍ය ස්ථානෙන් මුදවාගෙන ඒගොල්ලන්ව රෝහල් කරා රැගෙන යාමත් සිදු වෙමින් පවතිනවා. මෙවැනි දිවයිනේ නාවික හමුදාව දිවයිනම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආපදා කණ්ඩායම 141ක් සූදානම් කරලා තියෙනවා. ඊයේ දිනේදී වන විට ඉන් නාවික හමුදා ආපදා සාන කණ්ඩායම් 79ක් ආපදා මෙහෙයුම් කටයුතු සඳහා ස්ථානගත කර තිබෙනවා. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, සාෆිනගර්, මල්ලපලච්චේනායි, ගෝමරන් කඩවිල කණ්ඩායම් 15ක් ස්ථානගත කරලා තියෙනවා. උතුරු පළාතේ පරන්තන් කණ්ඩායම් 2ක්ද, මහියංගනේ සහ තිත්තංගි පාලම වෙත කණ්ඩායම් 3ක් යොදවලා තිබෙනවා. ඊට අමතරව දකුණු පළාතේ කතරගම, සෙල්ල කතරගම, තවලම, නාගොඩ, මාපලගම, ඉනුදුම, නියාගම, පිටිගල, ගිනිමැල්ලගහ සහ බද්දේගම කණ්ඩායම් 13ක් යොදවලා තියෙනවා. උතුරු මැද පළාතේ තඹුත්තේගම, ඉපලගමුව, පදවි පරාක්‍රමපුර, සේනපුර, ඕමාන්තේ, මැදවච්චිය සහ ගල්නෑව වෙත කණ්ඩායම් 14ක්ද, ගන්නොරුව, ගම්පොළ සහ කටුගස්වල සාම විහාරය, හලාවත, ආරියගම, රත්නපුර, කොළොන්නාව, සීතාවක, දිවුලපිටිය, කෑගල්ල, රුවන්වැල්ල වෙත කණ්ඩායම් 17ක්ද යොදවා තිබෙනවා.